ගමරාලගේ කුඹුරේ විශාල ගලක් පිහිටලා තිබුණා. වගා කටයුතු කරන්න නම් මේ ගල ලොකු බාධාවක් වෙලයි තිබුණේ. ඉතින් ගමරාලට ඕන වුණා කොහොම හරි මේ ගල අයින් කරලා දාන්න. ඉතින් ගමරාල මේ ගල අයින් කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න ඕන කියලා හිතලා අඬබෙරකරුවෙකු පිටත් කරලා යවුවා. අසව් සියාතු ගමරාලගේ කුඹුරේ ඇති විශාල ගල ඉවත් කර දෙන කෙනෙකුට කහවණු 1000ක් දෙනු ලැබේ. ඉතින් මේ පණිවිඩය ගම පුරාම පැතිරිලා ගියා. ගමේ හිටිය ශක්තිමත්ම පුද්ගලයන් එකතු වෙලා කොච්චර උත්සාහ දරුවත් මේ ගල අයින් කරන්න ඔවුන්ට ගල හොල්ලන්නවත් බැරි වුණා. ඉතින් බැරිම තැන ගමරාල අලි ඇත්තු ගෙනල්ලා මේ ගල අයින් කරන්න උත්සාහ කරා. අලි ඇතුන්ටත් මේ ගල හොල්ලන්නවත් බැරි වුණා. මේ පණිවිඩය අන්දරේටත් ආරංචි වුණා. ඉතින් අන්දරේ පහුවදා උදේම ගමරාල මුණ ගැහෙන්න පිටත් වුණා. මේ සියාතු ගමරාල මහා පණ්ඩිතයෙක්. මගෙත් එක්ක හිත හොඳත් නැහැ. හොඳ පාඩමක් උගන්වන්න ඕනේ මෙදා පොටේ. ගමරාලේ මම මේ ආවේ ගමරාලගේ කුඹුරේ ගල අයින් කරන වැඩේ ගැන කතා කරගන්න. මට පුළුවන් ඔය ගල අරන් යන්න. අනේ අන්දරේ. අලි යතුන්ටත් බැරුණ වැඩේ කොහොමද අන්දරේ කරන්නේ? ඒක තමා ගමරාලේ. ඕවා මේ ආවට ගියාට කරන්න පුළුවන් වැඩ නොවේ. ගමරාල කැමති නම් මං ගල අරන් ගිහින් දෙන්නම්. හැබැයි එක කොන්දේසියක් උඩ. කොන්දේසියකුත් දානවා කියන්නේ අන්දරේ මේ වැඩේ කරයි වගේ. මොනවද අන්දරේ කොන්දේසි? මේ වැඩේ ආවට ගියාට කරන්න බෑ ගමරාලේ. මේ වැඩේ කරන්න හොඳට හයිහත්තිය ඕනේ. මේ වැඩේ කරන්න නම් ගමරාලට සිද්ධ වෙනවා මට මාස 3ක් යනකම් හීනටි හාලේ බතුයි කලුකුන් මසුයි එක්ක 3 වේලටම කන්න දෙන්න. ගමරාල මේ කොන්දේසියට කැමති නම් මේ ගල මං ලේසියෙන් අරන් ගිහින් දෙන්නම්. අන්දරේ කියන කතාව ඇත්ත. මේ වැඩේට හයිහත්තිය තියෙන්න ඕනේ. වෙන කරන්න දෙයක්ුත් නැති එකේ මේ වැඩේට කැමති වෙන්න ඕනේ. හොඳයි අන්දරේ. අන්දරේ කියන විදිහට අපි වැඩේ කරමු. ඉතින් ගමරාල මාස 3ක් යනකම් අන්දරේට හීනටි හාලේ බතුයි කලුකුම් මසුයි එක්ක 3 වේලටම කන්න දුන්නා. කාලය ගෙවිලා ගිහිල්ලා ගල ඉවත් කරගන්න දාගත්ත දවස ටිකෙන් ටික ලං වුණා. අන්දරේ මාස 3කුත් එහෙනම් දන්නේම නැතුව ගෙවිලා ගියා. හෙට තමා ගල අයින් කරන දවස. ගමේ මිනිස්සුත් එයි අන්දරේගේ මේ හපංකම බලන්න. එහෙනම් අපි උදේම ගිහින් වැඩේ කරමු. හරි ගමරාලේ අපි උදේම කුඹුරට යන්කෝ. අන්දරේගේ මේ හපංකම බලන්න විශාල පිරිසක් ගමරාලගේ කුඹුරට ඇවිල්ලා හිටියා. ගමරාලේ අපි එහෙනම් වැඩේ පටන් ගමු නේද? නැතුව අන්දරේ වැඩේ ඉක්මනට කරලා දාමු. ගමේ මිනිස්සුත් බලාගෙන නේ ඉන්නේ අන්දරේ. ගමරාලේ ගල කොහෙටද ගිහින් දාන්න ඕනේ? අර කුඹුර මායිමේ පොල් ගහ තියෙන්නේ. එතෙන්ට ගිහින් දාමු අන්දරේ. හරි එහෙනම් ගමේ මිනිස්සුයි ඔක්කොලාම එකතු වෙලා මේ ගල උස්සලා මගේ කර උඩින් තියන්නකෝ. මම ගල අරන් ගිහින් කුඹුර මායිමෙන් තියලා එන්නම්. අන්දරේ තමුසේ විකාර කියනවද? අපිට ගල උස්සන්න පුළුවන් නම් අපි තමුන්ට කියනවයේ. තමුන් මට පොරොන්දුනානේ ගල අරන් යනවා කියලා. දැන් මොනවද මේ කියන විකාර? ඒක තමා ගමරාලේ මං කිව්වේ. මං කීවේ මං ගල අරන් යන්නම් කියලා. ගල උස්සනවා කියලා නම් මං කිව්වේ නෑනේ. හරි කතා කර ඉන්න බෑ. ඔයාලා ඔක්කොලාම එකතු වෙලා ගල උස්සලා මගේ කරෙන් තියන්න.
මං ගල අරන් යන්නම්. අනේ අපුයි මං වගේ මෝඩෙක්. අන්දරේගේ කපටි වචන ටික මට තේරුම් ගන්න බැරි වුණානේ. අනේ අපුයි. මේ වගේ වීඩියෝ බලන්න නම් දැන්ම අපේ channel එක subscribe කරන්න.